ඔන්න ඉතින් අපි ඇන්ටනාව ඇඩ්ජස්ට් කරගන්න තමයි යන්නේ. අනිවාර්යෙන් 10 අතුරක් ඕන වැඩේට මේ වගේ. ඉතින් මගේ නම් මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඔයාලට වෙනවා ඇති. ඉතින් මම නැගලා යන්න ඕනේ. ඉතින් අපි යමු ඇන්ටනාව ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇන්ටනාව. ඉතින් මේවා මොකවත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔයාලට වෙන්නේ මෙන්න මෙතන තියෙනවා 10 යන දෙකක්. ඉතින් මේ යන දෙක අපි පොඩ්ඩක් බුරුල් කරගන්න ඕනේ. මේ විදිහට මේ යන දෙක පොඩ්ඩක් බුරුල් කරගන්න මේ විදිහට. right. අපි දැන් මේ යන දෙක පොඩ්ඩක් බුරුල් කරගෙන තියෙන්නේ. එතකොට මේ යන දෙක පොඩ්ඩක් මේ විදිහට බුරුල් කරගත්තාන් පස්සේ ඔයාලට පේනවා ඇති අපි කලින් මෙන්න මෙතන තියෙන්නේ අංශක 40ට. චුට්ටක් zoom කරලා බලුවොත් පේනවා ඇති මෙතන 40ට තමයි අපි හරියටම තියලා තියෙන්නේ. අපි දැන් තියන්න ඕන 42ට. ඒ කියන්නේ මෙන්න මේ ඇන්ටනාව මෙතනින් අල්ලලා අපි පොඩ්ඩක් උඩට තමයි මෙහෙම උස්ස ගන්න ඕන උඩට. එතකොට මහා ගොඩක් නෙවෙයි මේ පේනවා ඇති අංශක 40ට තියෙන්නේ. මෙන්න මේක කට්ටයක් විතර එන්න පොඩ්ඩක් උඩට උස්ස ගන්න ඕන අනිවාර්යෙන්. එතකොට ඔයා ටීවී එක ළඟ වාගේ සෙටින්ස් ටික ඔන් කරලා මම අර කිව්ව විදිහට සෙටින්ස් ටික හදාගෙන කවුරුහරි පොඩ්ඩක් බලා ගන්න ඕනේ කොහොම සිග්නල් එක එන්නේ කියලා. ඉතින් අපි චූට්ටක් ඇඩ්ජස්ට් කරගමු. හරි ඉතින් දැන් ඔයාලට පේන්නේ නැති අපි පොඩ්ඩක් උඩට ඇඩ්ජස්ට් කරගෙන තියෙන්නේ චූට්ටක්. මොකද මේක 42ටනේ මේනකොට තිබ්බේ 40. අපි 42ක් වෙන පොඩ්ඩක් උඩට ඇන්ටනා පොඩ්ඩක් ඇන්ගල් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතන ඉතින් 40 තමයි තිබ්බේ. එක කට්ටයක් විතර වගේ මම උඩට කරලා තියෙන්නේ පොඩි කට්ටයක්. බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් බලන්න. ඉතින් මේ විදිහට පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාගෙන අපි මෙතනින් තද කරගමු ආයේ. එතකොට අපි අනිවාර්යෙන් මේ ඇන්ටනාව ඇඩ්ජස්ට් කරගන්නකොට අනිවාර්යෙන් ටීවී එක ළඟ ඉඳලා කාට හරි සෙටින්ස් ටික ඔන් කරලා ඔයාගේ මම මේ කියලා දුන්න විදිහට කවුරු හරි බලා ගන්න ඕනේ. මොකද සිග්නල් එක අහු වෙන විදිහ. එතකොට තමයි ඔයාලට මේක ඇඩ්ජස්ට් කරගන්න ලේසි. ඉතින් මේ විදිහට අපි ඇඩ්ජස්ට් කරගෙන අපි දැන් මේ යන දෙක හොඳට තද කරගන්න ඕන. ඉතින් පොඩි වැස්සකුත්